බලන්න මේ ටේබල් එක දිහා මේ ටේබල් එකේ තියෙන ඇත්තටම මේ නම ඊට පස්සේ කැටගරි එක ඩිපාර්ට්මන්ට් එක ඔය වගේ එම්ප්ලොයිස්ලාගේ තොරතුරු ටිකක් තියෙනවා. මට ඕනේ මේ ටේබල් එක පාවිච්චි කරලා මේ ටේබල් එකේ තියෙන ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට සැලරි එක කීයක් ගෙවන්න ඕනද කියලා පොඩි රිපෝට් එකක් වගේ දෙයක් හදාගන්න ඕනේ. දැන් මේ වගේ. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකේ නමයි එක එක ඩිපාර්ට්මන්ට් වල නම් ඊට අදාළ ගෙවන්න ඕනේ පඩිය කොච්චරද කියලා මට හදාගන්න ඕනේ. කොහොමද ඔය වගේ වැඩක් කරන්නේ? මොකද සාමාන්‍ය වෙනද නම් අපි ඔය පිවොට් ටේබල් වගේ දෙයක් පාවිච්චි කරා. ඉතින් ඇත්තටම දැන් නම් එහෙම අවශ්‍ය නැහැ. මේක තියෙනවා අලුතෙන් ලස්සන ෆන්ක්ෂන් එකක් දීලා group by කියලා. ඒතකොට මම group by කියලා ටයිප් කරලා මම පළවෙනි කොලම් එක හැටියට මට ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට මේක එන්න ඕනේ. ඒතකොට මම ඩිපාර්ට්මන්ට් කොලම් එක සිලෙක්ට් කරා. කමා එකක් දැම්මා. මට ඇත්තටම ඊට පස්සේ ගන්න ඕනේ ඩිපාර්ට්මන්ට් එකේ නම සැලරි එකේ ටෝටල් එක. එහෙනම් මම සැලරි කොලම් එක සිලෙක්ට් කරා. කමා එකක් දැම්මා. ඊට පස්සේ මම ලියනවා සම් කියලා. සම් කියලා කියන්නේ මට ඕනේ ටෝටල් එක ගන්න. ඊට පස්සේ මම කමා එකක් දාලා මේකේ මම කියනවා මේකේ හෙඩින් එකක් ඩිස්ප්ලේ කරන්න කියලා. ඒ කියන්නේ අර මේ ඩිපාර්ට්මන්ට් එකයි බේසික් සැලරි කියලා අර හෙඩින් එක එකක් ඩිස්ප්ලේ කරන්න ඕනේ කියලා මම 3යි කියලා දාලා එන්ටර් කරා නම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ ටේබල් එකක් එනවා. මේ පියුර් ටේබල් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ චූටි සමරි එකක් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් මේ group by කියලා අලුත් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. ඔයකට දන්නවා SQL වල තියෙනවා group by කියලා කතාවක්. ඒකම තමයි අතන මෙතෙන්දී මේ පාවිච්චි කරන්නේ. අලුත් ෆන්ක්ෂන් එක මොකද්ද? group by මොකද්ද? මෙන්න මේ වගේ වැඩකට.